එකපාරට පොතක් එනවා. එකපාරට රටේ එකපාරටම තාජුඩීන් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ පොතේ මම හිතන්නේ තාජුඩීන් මහතාගේ මම හිතන්නේ මාමා හරි කවුරු හරි එකපාරට ඔහු එතන කතාවක් කරනවා. ඒ අපරාධ රාජ්‍ය කියන අපරාධ රාජ්‍ය. ඒකේ කතාවක් කරනවා තාජුඩීන් එතුමාගේ ඝාතනය පිළිබඳව කතාවක් කරනවා. ඒකත් එක්ක එකපාරට රටේ නැවත ඒ කියන්නේ එතන කතා ගොඩාක් වෙනවා. හැබැයි සමාජ මාධ්‍ය තුල තාජුඩීන් ගැන විතරක් ඊයේ දිනේ කතා වෙනවා. ආණ්ඩුව මම හිතන්නේ මීට වැඩිය ඩොලර් ගොඩාක් හොයන්න තිබුණා හොලිවුඩ් හරි බොලිවුඩ් හරි කොලිවුඩ් හරි මොනවා හරි දෙයක් පටන් ගත්තා. මොකද එකපාරට උන් පටන් ගත්තා තාජුඩීන් කියලා ඊයේ පටන් ගත්තා. එකපාරට අද උදේ දැන් ඔය කජ්ජා කියන කෙනා දැන් තාජුඩීන් ගැන ප්‍රකාශ කරා කියන්නේ මේ ආණ්ඩුව බලයට ආවයින් පස්සේනේ. එයාගේ ඝාතනය වෙන්නේ ඊට මාස 6කට පස්සේ. ඉතින් CID එකයි කජ්ජෝ ප්‍රශ්න කරේ නැත්තේ. දැන් එයා ඝාතනය වෙන්න කලින් කජ්ජෝ ප්‍රශ්න කරා. හැබැයි මාස 6ක් යනකම් ප්‍රශ්න කරේ නැත්තේ. ප්‍රශ්න කරේ නැත්තේ ඌ ගැන රට සමාජයේ ඒ වගේම පොලිසිය CID එක පවා දන්නවා. ඔහු ප්‍රශ්න කරන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔහුගේ රාජපක්ෂවරුත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඊට පස්සේ ඔහුගේ ඝාතනය පිළිබඳවත් රාජපක්ෂවරුන්ට ඔහුගේ බිරිඳ ගිහිල්ලා මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා කරනවා. අන්තිමට මේ වෙද්දි හොයාගෙන තියෙනවා ඒක මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නයකට තමයි ඔහුගේ ඝාතනය සිදු වෙන්නේ කියලා. හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා. මේ සුමිත් පෙරේරා මහත්තයා OIC විදියට තමයි ඒ වෙලාවේ හිටියේ. 2015 මොහු යාපනයේ තමයි හිටියේ. ඊට පස්සේ මොහුව කට උත්තර ගැනීම සඳහා නිතරම CID එකට ගෙන්නනවා. ඊට පස්සේ CID එකට ගෙන්නන ගමන් මොහු එක දවසක් ශානි අබේසේකර මහත්තයා ඔහුගේ වාහනයට නග්ග ගන්න එකපාරට එන්න කියලා බොරැල්ල කනත්ත ගාව. ඒක රෙකෝඩින් ඕන නම් මගේ ෆෝන් එකේ තියෙනවා. ඔහු ප්‍රෙස් එකක් තියලා කියනවා. එකපාරටම වාහනයට නග්ගගෙන උඹේ අනාගතය ගැන හිතලා උඹට මම තෑගිත් දෙන්නම්. උඹට මං ඒස්පීත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ නම කියපන්. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මං ඒස්පීත් කරන්න තෑගිත් දෙන්නම්. කියන්න තියෙන්නේ ඊට පස්සේ මෙයා කියනවා මං කොහොමද බොරුවක් කරන්නේ මම මේක සාක්ෂි ඔක්කොම බැලුවා මම මේකේ ඔක්කොම වටේටත් ගිහිල්ලා බැලුවා මේකට බොරුවක් කරන්න බෑ